ද අයිලන්ඩ් කියන පුවත්පතේ ප්‍රධාන ලීඩ් නිවුස් එකක් ගහලා තියෙනවා 27 වෙනිදා රනිල් වික්‍රමසිංහගේ ගේ ගින්න තිබීමට අදාළව ඒ නඩුවට මාව සැකකරුවෙක් ලෙස ඇතුළත් කරා කියලා. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක්. මොකද අපි ඒ අදාළ පොලිස් ස්ථාන වලින් අපි ඒක විමසුවා. ඒ වගේම අපි නීතිඥ මහත්වරු හරහා අපි උසාවිනුත් මේ පිළිබඳව චෙක් කරගත්තා. ඒතකොට මෙහෙම සිදුවීමක්, ඒ කියන්නේ අඩුම තරමේ මගේ නම රනිල් වික්‍රමසිංහගේ ගෙත ගිනි තිබීමට අදාළව කිසිදු සම්බන්ධයක් හෝ තියනවා කියලා එහෙම චෝදනාවක් හෝ මොකක්වත් සඳහන් වෙලා නැහැ. එහෙම නැති තොරතුරක් තමයි ද අයිලන්ඩ් පුවත්පතේ වැරදි සහගත ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. අපි හිතනවා මාධ්‍ය ආයතනයේ තියෙන වගකීම තමයි කොහෙන්වත් හොයාගන්න නිවුස් වල මතපදනම් වෙලා නෙමෙයි. ඒක හොයලා ඒව තහවුරු කරගෙන තමයි වග කියන මාධ්‍ය ආයතනයක් ලෙස කටයුතු කරන්න ඕන තමයි තියෙන්නේ. ඒතකොට ද අයිලන්ඩ් පුවත්පතට ඒක වාර්තා කරලා තියෙන්නේ යාලා හොයාගත්ත නිවුස් එකක් විදිහට නෙමෙයි. යාලා වාර්තා කරලා තියෙන්නේ මේක මත පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහගේ ගෙදර ගිනි තැබීමට අදාළ නඩුවක් තියෙනවානේ. ඒ නඩුවට මාව සැකකරුවෙක් ලෙස නම් කරා. එතකොට ද අයිලන්ඩ් පුවත්පත උසාවියේ ගත්ත තොරතුරු වෙනම කරන්න ඕනේ. වෙනම උසාවියක් දාලා තියෙනවද නැද්ද කියන එක අපිට මාධ්‍ය ආයතනයක පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. මම ඒකයි මුලින් කිව්වේ අපි භාෂණීය ප්‍රකාශන ආයතනය පිළිබඳව අපි පෙනී ඉන්නවා. මේ දැන් එහෙම එකක් නම් කරා කියලා අයිලන්ඩ් පත්තරෙන් හොයාගෙන උසාවියෙත් එහෙම කරා කියලා කළා දුන්නා. ඇත්තම ගත්තොත් මේක මටත් වඩා කළා තියෙන දේ උසාවියට පාස කළා තියෙනවා. ඉතින් අපි කනගාටු වෙනවා ඒ නිවුස් එක පාවිච්චි කරගෙන විශේෂයෙන්ම සමාජ මාධ්‍යත් මේ වාර්තාකරණය කරලා තිබුණා. ඒක නිසා දැන් අපි ජඩකම පාවිච්චි කරපු මේ මාධ්‍ය ආයතන වලට අපි ඉතාමත් කීපයක් මාධ්‍ය ආයතන මේ මාධ්‍ය ආයතන වලට අපි මේ වෙද්දී අපි අදාළ කරන නිවැරදි කිරීම කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ රටේ ජනතාවගේ ඒ කියන්නේ නිවැරදි තොරතුරු දැනගැනීමේ තියෙන අයිතිය පැත්තෙන් ඒක ප්‍රශ්න කරන්න, ඒ වගේම ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි ගන්න සූදානම් ඉන්නවා. ඒ නිසා අපි කනගාටු වෙනවා විශේෂයෙන්ම එවැනි මාධ්‍ය ආයතනයක් තොරතුරු හොයා බලන්නේ නැතුව පට්ටපල් අමු බොරුවක් සමාජගත කිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා.